අද වීඩියෝ එක O-level ඉවර වෙලා මොනවද කරන්න ඕනේ කියලා. තාම ඉතින් O-level exam එක ඉවර වෙලා දවස් කිහිපයයිනේ ගිහින් තියෙන්නේ. exam එකකට අපි ගොඩක් මහන්සි වෙලා වැඩ කරලානේ ඉන්නේ මේ වෙද්දි. ඒ නිසා මුල් සතිය දෙක ඉතින් ඕගොල්ලෝ පොඩ්ඩක් free එකේ enjoy කරලා හිටියට ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඕගොල්ලන්ට සිද්ධ වෙනවා තමන්ගේ අනාගතය ගැන ප්ලෑන් කරන්න ඉස්සරහට මොනවද කරන්න කියලා කල්පනා කරලා හොඳ තීරණයක් ගන්න. මෙතනදී විශේෂයෙන්ම O-level වලින් පස්සේ තමන්ගේ අනාගතය අධ්‍යාපනයත් එක්ක ඉස්සරහට අරන් යන්න ඉන්න ළමයිට ගොඩක් වැදගත් වෙනවා. A-level කරලා කැම්පස් ගිහිල්ලා ඩිග්‍රී එකක් අරගෙන ඒ විදිහට අධ්‍යාපනික පැත්තෙන් තමන්ගේ වෘත්තීමය ජීවිතය ආරම්භ කරන්න බලාගෙන ඉන්න ළමයිට O-level වලින් පස්සේ හොඳට කල්පනා කරලා නිවැරදි තීරණ ගන්න සිද්ධ වෙනවා. දැන් ඉතින් මේ දවස්වල කලබලෙන් වැඩිපුර විස්තර හොයන්නේ A-level වලට bio maths කරන්න බලන් ඉන්න ළමයිනේ. මොකද ඒගොල්ලොන්ට classes දැන් O-level ඉවර වෙලා සතියක් වගේ ඇතුළත පටන් ගන්නවා. මම දැකලා තිබ්බ සමහර සබ්ජෙක්ට් වල ක්ලාස් පෙබරවාරි මාසේ 28 පවා පටන් ගන්න. ඉතින් එතකොට ඒ ළමයිට සිද්ධ වෙනවා මෑත කාලීනව. ඒ කියන්නේ තව සතියක් වගේ ඇතුළත තමන්ට ගැලපෙන ක්ලාසස් තෝරගෙන හරි විදිහට ඒ දේවල් වලට ඇතුළත් වෙලා වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට A-level bio maths කරන්න ඉන්න ළමයෙක් නම් ඔයා අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන්න. ඔයගොල්ලන්ට ඉස්සරහා වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ කොහොමද, classes තෝරගන්නේ කොහොමද, ඊළඟට මේ subject එක තෝරගන්නවද නැද්ද කියලා සමහර අය පොඩ්ඩක් හිතේ ඉන්නවා. ඊළඟට ආයේ result එනකන් class යන්න නැතුව ඉන්නවා. දොම ප්‍රශ්න කීපයක් තියෙනවනේ. ඒකට A-level bio maths කරන ළමයිට මම වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. මොකද ඒක මෙහෙම සරලව කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි නිසා. ඉතින් A-level වලට bio maths කරන්න බලන් ඉන්න ළමෙක් නම් ඔයා channel එක subscribe කරලා අනිවාර්යෙන් එකතු වෙලා ඉන්න. ඔයගොල්ලන්ට වැඩ කටයුතු කරගන්න ඕන විදිය ගැන වීඩියෝ series එකක් මම ඉස්සරහට අරගෙන එනවා. මේ වීඩියෝ එකේදී මම ප්‍රධාන කාරණා තුනක් ගැන කතා කරනවා. එකක් තමයි O-level වලින් පස්සේ educational පැත්තෙන් තමන්ගේ අනාගතය plan කරන අය, ඊළඟට A-level subject තෝර ගැනීම ගැන, ඊළඟට A-level කරන්නේ නැතුව වෘත්තීමය ජීවිතයකට පිවිසෙන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවා නම් ඒ අය ගැන. හරි. එතකොට ළමයි සාමාන්‍යයෙන් O-level ඉවර වෙලා result එනකන් කිසියම් කාලයක් තියෙනවනේ, මාස කිහිපයක් තියෙනවනේ. මේ කාලය ඇතුළතදී සමහර ළමයි එක එක courses කරනවා. හරි. A-level කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ළමයි පවා සමහර courses කරනවා. හැබැයි මට කිසිම course එකක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද අපි O-level ඉවර වෙලා සතියකට පස්සේ A-level වලට class පටන් ගත්තා. ඉතින් A-level වලට class පටන් ගත්තට පස්සේ අපේ ප්‍රධාන අරමුණ A-level කරලා දැන් බයෝනේ කරන්නේ. එතකොට ඒ ටාගට් එකට යන්න ඒ ක්ලාස් යන ඒවා සහ ඒ වැඩත් එක්ක වෙන දෙයක් වෙන කෝස් එකක් කරන්න කාලය සහ අවශ්‍යතාවයක් ඇති වෙලා තිබ්බේ නැහැ. එතකොට මගේ සමහර යාළුවෝ ඉංග්ලිෂ් කෝසස් කරා, ඊළඟට IT කෝස් කරා. විශේෂයෙන්ම කොමර්ස් කරන ළමයිට තියෙනවනේ chartered accounting වගේ විවිධ කෝස් වර්ග තියෙන්නේ. කොමර්ස් කරන ළමයි ඒ වගේ මේ එයාලගේ accountant subject වලට අදාළව course කීපයක් කරා. මෙතනදී ළමයි A-level වලට commerce subject එකක් කරන්න බලන් ඉන්න ළමයෙක් නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් හොයලා බලන්න ඊට කලින් අර මොකක් හරි chartered accounting පැත්තේ මොනවා හරි course එකක් කරන එක ඕගොල්ලන්ට ප්‍රයෝජනවත්ද නැද්ද කියලා. ඒක ඕගොල්ලෝ එක්කෝ A-level commerce ගුරුවරයෙක්ගෙන් හරි නැත්නම් ඉස්කෝලේ ගුරුවරයෙක්ගෙන් හරි නැත්නම් මේ වෙද්දි commerce කරලා campus ගිහිල්ලා ඉන්න ඒ ඔගොල්ලොන්ගේ අඳුරන අක්කා කෙනෙක්ගෙන් අයියා කෙනෙක්ගෙන් හරි YouTube channel එකකින් හොයලා බලලා හරි ඒ ගැන අනිවාර්යෙන් දැනගන්න. කොමර්ස් කරන අයට ඒක වැදගත් වේවි. මම හිතනවා කොමර්ස් කරන අයට ඊට කලින් ඒ කෝස් එක කරන එකේ වැදගත්කමක් තියෙනවා කියලා. මොකද මගේ සමහර යාළුවෝ ඒ ගැන ඒව කරලා තිබ්බ නිසා. හැබැයි ඒ ගැන 100%ක් තොරතුරු දෙන්න මම දන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ ඒක හොයලා බලන්න. දැන් ඔය IT ඉංග්ලිෂ් කෝසස් පැත්ත ගැන සලකද්දී ඉතින් ඒ වගේ දෙයක් කරන්න අවශ්‍ය. ගෙදරින් ඒ පහසුකම් සපයන ආර්ථික ප්‍රශ්නයක් නැති අය ඉතින් අවශ්‍යතාවයක් තියෙනවා නම් කරාට ගැටලුවක් නැහැ. හැබැයි ඇත්තම කිව්වොත් ඕකේ මට දැනෙන විදිහට කතා කරොත් A-level වලට bio maths කරන ළමයෙක්ට වෙන course එකක් ඔය IT ඉංග්ලිෂ් වගේ course එකක් කරන්න
කාලය තියේවිද කියලා ගැටලුව තියෙනවා. ඇත්තටම දැන් මේ වෙද්දී ඔයගොල්ලන්ට ක්ලාස් පටන් ගත්තට පස්සේ දැන් ඊළඟ සතියේ වෙද්දී අනිවාර්යෙන් පටන් ගන්නේ. ඒ වෙද්දී ඔයගොල්ලන්ටම තේරුම් ගන්න පුළුවන් ඒ වැඩ කටයුතුත් එක්ක වෙන ඉංග්‍රීසි කෝස් එකක් හරි IT කෝස් එකකට හරි Tamanට අවධානය දෙන්න මේ දේවල් කරගන්න වැඩ බැලන්ස් කරගන්න පුළුවන් වේවිද නැද්ද කියන එක. දැන් මගේ පැත්තෙන් ගත්තොත් දැන් මම කරේ A level වලට බයෝනේ. එතකොට ඇත්තටම මට IT හරි ඉංග්‍රීසි හරි කෝස් එකක් කිරීමේ අවශ්‍යතාවය දැනුනේ නැහැ. මොකද අර O level රිසල්ට් වෙනකම් මාස කිහිපයක් නෙදීනේ. ඒ කාලය ඇතුලේ ඕක කරාට සාමාන්‍යයෙන් ඊට පස්සේ ඉතින් A level පටන් ගත්තට පස්සේ අපි යන්නේ ආයේ වෙන ශාස්ත්‍රයකට අදාළ සබ්ජෙක්ට් කිහිපයක් එක්කනේ. එතකොට ඉතින් අපිට අර දේවල් සාමාන්‍යයෙන් ඉතින් මාගෑරෙනවා අමතක වෙනවා හැම දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයා O level වල ඉංග්‍රීසි ගත්තත් AB මට්ටමේ ඉන්න ළමෙක් නම් සාමාන්‍යයෙන් A level general English එහෙමත් ගොඩ දාගන්න පුළුවන් මට්ටමේ නම් ඕක ලොකු අවශ්‍යතාවයක් වෙන එකක් නෑ. හැබැයි එහෙම කෝස් කරා කියලා ඉතින් පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි කරද්දි හොයලා බලලා කරන්න ආර්ථික ප්‍රශ්නයක් නැති අය ඉතින් කොහොමත් කරාට ගැටලුවක් නැහැ. හැබැයි IT සහ ඉංග්‍රීසි කෝසස් වල අවශ්‍යතාවය අනිවාර්යෙන් A level වලින් පස්සේ තියෙනවා. හරි. ඇත්තම කිව්වොත් මගේ කාලේ සහ මගේ මට්ටමේ මන් දන්න තරමින් O level වලින් පස්සේ මට නම් ලොකු අවශ්‍යතාවයක් ඉංග්‍රීසි IT කෝස් වලට තිබ්බේ නැහැ. හැබැයි මතක තියාගන්න A level වලින් පස්සේ අනිවාර්යෙන් ඒ කෝසස් දෙකක් කරන එක වැදගත් වෙනවා. යුනිවර්සිටි යන්න කලින් ඉංග්‍රීසි සහ IT හදාගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. ඒකට දැන් ඉතින් ඕගොල්ලෝට මේ කාල සීමාව ඇතුළේ මුදල් ප්‍රශ්නකුත් නැත්තම් කාලය දෙන්නත් පුළුවන් නම් අනිත් සබ්ජෙක්ට් කරන අයට, ඒ කියන්නේ බයෝමැත්ස් කරන්න නැති අයට කොහොමත් කාලය තියෙනවනේ. මුදල් ගැටලුවකුත් නැත්තම් ඕගොල්ලන්ට මේ දේවල් කරලා ඉංග්‍රීසි IT හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. මතක තියාගන්න A level වලට general English කියලා ඉංග්‍රීසි ඕගොල්ලෝ එක්සෑම් එකට ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතින් ඒකට අවශ්‍ය දැනුම හදාගන්න ඉංග්‍රීසි කෝස් එකක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. දැන් ඉතින් හැමදේම YouTube වල ඉන්ටර්නෙට් වල තියෙනවානේ. ඉතින් free courses එහෙම YouTube වලින් ඉගෙන ගන්න පුළුවන්. ඕගොල්ලෝ කවුරු හරි මුදල් ගැටලුවක් තියෙන ළමයෙක් ඉන්නවනම් අනිවාර්යෙන් ඕගොල්ලන්ට පුළුවන් තනියෙන් ස්ටඩි කරන්න YouTube videos වලින් එහෙම ඉංග්‍රීසි ඉගෙන ගන්නත් පුළුවන්. ඊළඟට වැදගත්ම කාරණාව තමයි A level subject තෝරගන්න එක. ළමයි ගොඩක් අපහසුතාවයට පත්වෙන අවස්ථාවක් තමයි මේක. හරිද? ඒතකොට A level subject තෝරා ගැනීම ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් ඉතින් bio, maths, commerce, art subject තියෙනවානේ. ඔතන ළමයි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේ subject තෝරගනිද්දී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. හොයලා බලන්න ඕනේ ගුරුවරුන්ගෙන් අහලා බලන්න, කැම්පස් වල ඉන්න අයියලා අක්කලාගෙන් අහලා බලන්න. හොඳට හිතලා හොයලා තමයි තමන් කරන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක මොකක්ද, ඒක ඇතුළේ තමන් කරන සබ්ජෙක්ට් මොනවාද කියලා තීරණය කරන්න ඕනේ. මොකද ඔයා A level වල කරන ඒ සබ්ජෙක්ට් එක අනුව තමයි ඔයාගේ සම්පූර්ණ අනාගතේම තීරණය වෙන්නේ. දැන් ওই සබ්ජෙක්ට් තෝරගනිද්දි ළමයිට ඇතිවන ගැටලු තමයි මට මේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක තෝරගෙන කරගන්න පුළුවන් වෙයිද? අමාරුවේ වැටෙයිද? ඊළඟ එක තමයි තමන් කරන්න කැමති සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක් තියෙනවා. හැබැයි ගෙදර අය කැමති වෙන දෙයකට. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි. තමන් ටීචර් කෙනෙක් වෙන්න ආස වෙන්න පුළුවන්, කැමති වෙන්න පුළුවන්. හැබැයි ගෙදරින් කියනවා ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා. තමන් ආර්ට් කරන්න කැමති වෙන්න පුළුවන්. හැබැයි ගෙදරින් කියනවා කොමර්ස් කරන්න කියලා. ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මෙතනදී ළමයි ඔයා තීරණය ගනිද්දි මුලින්ම තමන්ගේ කැමැත්ත සහ තමන්ගේ හැකියාවට මූලිකත්වය දෙන්න. ඊට පස්සේ ගුරුවරුන්ගෙන් සහ කැම්පස් ඉන්න අයියලා අක්කලාගෙන් හොයලා බලලා අහලා කරලා නිවැරදි තීරණය ගන්න ඕනේ. හරි. දැන් මේ අවුරුදු දෙකක් තිස්සේ ඕගොල්ලන්ට A level කරන්න තියෙනවනේ. අවුරුදු දෙකක් කිව්වට ලේසි පහසු නෑ. ඕනම සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක් ගත්තට පස්සේ වැඩ ගොඩාක් තියෙනවා. ගොඩක් පාඩම් කරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. A level කරන ළමයෙක් අනිවාර්යෙන් ඕගොල්ලෝ A level වලට අවුරුද්දක් වගේ තියෙද්දි දවසට පැය 12 වගේ වැඩ කරන් ගියොත් තමයි කිසිම බයක් නැතුව හොඳ රෑන්ක් එකක් දාලා පළවෙනි පාරෙන්ම කැම්පස් සිලෙක්ට් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අර O level කාලේ වගේ වැඩ කරන්න බෑ. A level වලට ආවට පස්සේ හැමදාම අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. විභාගයට කලින් දවසේ විභාගයට සතියක් තියදී අන්තිම මොහොතේ ගොඩ දාන්න නම් බෑ. එහෙම කරන්න ගියොත් ගොඩක් අමාරුව වැටෙනවා. මේක හැම ලේසි දෙයක් නෙමෙයි A level කියලා කියන්නේ. ඉතින් මුල ඉඳන් හරියට වැඩ කරගෙන යන්න ඕන නිසා තමන්ගේ ආසාව සහ තමන්ගේ කැමැත්ත තියෙන්න ඕනේ.
ඒ නිසා තමන් ආස තමන් කැමති සබ්ජෙක්ට් එකක් තෝරගන්න ඕනේ. ඒ විතරක් නෙමේ ඒ සබ්ජෙක්ට් එක තමන්ට පුළුවන් වෙන්නත් ඕනේ, හැකියාවක් තියෙන්නත් ඕනේ. විශේෂයෙන්ම සයන්ස් මැත්ස් වගේ දේවල් කරද්දී ආසාව තිබ්බටම මදි. පොඩ්ඩක් තමන්ට අර හැකියාවක් තියෙන්න ඕනේ. මොකද දැන් සමහර ඉස්කෝලවල පවා A level වලට සයන්ස් මැත්ස් කරන ළමයි තෝරගනිද්දී අනිවාර්යෙන් බයෝ මැත්ස් කරන ළමයිට ඒ ඉස්කෝලේ ඒ සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක කරන්න නම් අනිවාර්යෙන්ම මැත්ස් වලට සහ සයන්ස් වලට, ඒ කියන්නේ O level වල විද්‍යාව ගණිතයට A සාමාර්ථයක් B සාමාර්ථයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ කියලා කියනවා. එහෙම නැත්නම් සමහර ඉස්කෝලවල කරන්න දෙන්නේ නැහැ. හරි. මොකද ඒකට ඉතින් හේතුවක් තියෙනවා. ළමයිගේ අර ඒ මට්ටම අනුව සමහර ළමයි කරලා අමාරු වැටුනොත් ඒගොල්ලෝගේ අනාගතේ නාස්ති වෙනවනේ. ඉතින් ඒ නිසා ගණිතය විද්‍යාව කියන සබ්ජෙක්ට් දෙකට A හෝ B සාමාර්ථ තියෙනවා නම් A level වලට බයෝ හෝ මැත්ස් කිරීම සම්බන්ධයෙන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මොකද තර්ක කිරීමේ හැකියාව තියෙන, ගණන් හදාගන්න පුළුවන් පිරිසකටනේ A B වගේ සාමාර්ථ එන්නේ. එතකොට එහෙම ළමයෙක්ට වැඩ කරොත් ගොඩ දාගන්න පුළුවන් මට්ටමක් තියෙන නිසා තමයි ස්කෝල් වලින් පවා ඉතින් ඒ වගේ නීති දාලා තියෙන්නේ. ඔයාට ඉතින් මොකක් හරි සබ්ජෙක්ට් එකක් ඒ විදිහට තෝරගනිද්දී තමන්ට මේක කරන්න පුළුවන්ද නැද්ද කියන බය ඇති වෙනවා නම් පොඩ්ඩක් අර සමහර අය රිසල්ට් එනකන් ඉන්නවනේ. දැන් ඔය රිසල්ට් එනකන් ඉන්න එකේ ගැටලුව තියෙන්නේ ගොඩක් කලාවට බයෝ මැත්ස් කරන අයට තමයි. අනිත් අයට කොහොමත් ක්ලාසස් පටන් ගන්න රිසල්ට් ආවට පස්සේනේ. එතකොට ඔයාලට පුළුවන් දැන් ඔයගොල්ලෝ 10 11 ශ්‍රේණි දෙකේදී ටර්ම් ටෙස්ට් වලට ගත්ත ලකුණු තියෙනවනේ. ඔයාලගේ ප්‍රගති වාර්තාව ගත්තොත් ප්‍රගති වාර්තාවේ 10 වසර සහ 11 වසරට එක එක සබ්ජෙක්ට් වල ගත්ත ලකුණු ප්‍රමාණය තියෙනවනේ. එතකොට මේ ටර්ම් ටෙස්ට් වල ලකුණු ඇසුරෙන් ඕගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් මට මේ සබ්ජෙක්ට් එක කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එක ගැන. දැන් හිතන්නකෝ ඔයාට O level වල කොමර්ස් තෝරගෙන කරපු කෙනෙක් නම් ඔයාට කොමර්ස් වල ලකුණු 70 ගණන් 80 ගණන් 10 වසරේ ඉඳන් එක දිගට තිබිලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාට කොහොමත් කොමර්ස් කරොත් කරගන්න පුළුවන්. ඊළඟට ඔයා ගණිතයේ විද්‍යාව ලකුණු වලට 10 11 ශ්‍රේණි වල ලකුණු 70 ගණන් 80 ගණන් අරන් තියෙන ළමයෙක් නම් කිසිම බයක් නැතුව ඔයගොල්ලන්ට බයෝ මැත්ස් කියන සබ්ජෙක්ට් ස්ට්‍රීම් වලට යන්න පුළුවන්. ආර්ට් කරන ළමයෙක්ට උනත් Taman තෝරගන්න ඉන්න සබ්ජෙක්ට් වල ටර්ම් ටෙස්ට් වල සාමාන්‍යයෙන් ඒ වගේ ලකුණු ප්‍රමාණයක් තියෙනවා නම් කිසිම බයක් නැතුව ඒ සබ්ජෙක්ට් එක තෝරගැනීමේ හැකියාව තියෙනවා. Tamanට පුළුවන් කියන හැකියාව තියෙනවනේ එතන. එහෙනම් ළමයි ඔයාගේ හැකියාවයි ආසාවයි කියන මේ දෙකම මත පදනම් වෙලා ඔයා A level වලට කරන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක තෝරගන්න. ගෙවල් වලින් ඉතින් ප්‍රශ්න වැටෙද්දී ඒගොල්ලොත් එක්ක කතා කරලා ඔයා කැමති දේ සහ ඔයාට පුළුවන් දේ තෝරගන්න උත්සාහ කරන්න. මොකද ඔයාගේ අනාගතේ සහ අවුරුදු 2ක් තිස්සේ මහන්සි වෙලා ඔයා වැඩ කරන්න ඕනේ. එතකොට ඒ අවධානය තියාගන්න ඕනේ. ආසාව වැදගත් වෙනවා මේ වැඩේ හරියට කරගෙන යන්න. ඉතින් ඒ නිසා සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක තෝරගනිද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට අනිත් වැදගත්ම දේ තමයි ඔය සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක ඇතුළේ සමහර සබ්ජෙක්ට් වෙන වෙනම තෝරගන්න තියෙනවනේ. ඔය වෙන වෙනම සබ්ජෙක්ට් තෝරගනිද්දී ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ගුරුවරුන්ගෙන් සහ කැම්පස් ඉන්න අයියලා අක්කලාගෙන් පොඩ්ඩක් අහලා බලන්න. මොකද ඉසෙට්කෝ එක කියලා එකක් තියෙනවා. මේ ඉසෙට්කෝ එක මත පදනම් වෙලා තමයි A level වලින් කැම්පස් වලට ළමයිව ගන්නෙ. ඔයා තෝරගන්න සබ්ජෙක්ට් එක මේ ඉසෙට්කෝ අගය සඳහා කිසියම් බලපෑමක් තියෙනවා. හරි. දැන් ඉසෙට්කෝ එක ගැන මම සරලව කිව්වොත් ඔය සබ්ජෙක්ට් ඔක්කොගෙම ලකුණු ටික එකතු කරලා සබ්ජෙක්ට් ගානින් බෙදනවා වගේ වැඩක් තමයි වෙන්නේ. හරිද? එතකොට ඔය ඉසෙට්කෝ එක වැඩි අයට තමයි කැම්පස් යාමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔය ඉසෙට්කෝ වගේ සඳහා Taman තෝරගන්න සබ්ජෙක්ට් බලපෑමක් වෙනවා. ගොඩක් කලාවට ඕක කොමර්ස් ආර්ට් ටෙක් වගේ සබ්ජෙක්ට් වලට තමයි බලපාන්නේ. බයෝ මැත්ස් අය නම් ඉතින් ගොඩක් කලාවට අර පොදු සබ්ජෙක්ට් තුනමනේ තෝරගන්නේ. සමහර අය ඉතින් පොදු විෂය ධාරාවේ කියලා මැත්ස් සබ්ජෙක්ට් කරන ගමන් IT කරන අයත් ඉන්නවා. එතකොට සබ්ජෙක්ට් තෝරගනිද්දී අනිවාර්යෙන් හොයලා බලන්න ඉසෙට්කෝ එකේ බලපෑම ගැන. හරි. විශේෂයෙන් ඕක කලා අංශය ආර්ට් වලට අදාළ සබ්ජෙක්ට් කරද්දී විශේෂයෙන් වැදගත් වෙනවා. සමහර සබ්ජෙක්ට් වලදී ඉසෙට්කෝ වගේ වැඩි අගයක් ලැබෙන්නේ. සමහර සබ්ජෙක්ට් වල ඉසෙට්කෝ වගේ අඩු අගයක් ලැබෙන්නේ. ඉසෙට්කෝ එක වැඩි වුණොත් තමයි කැම්පස් යන්න පුළුවන් හැකියාව තියෙන්නේ. අනිත් ප්‍රශ්නේ තමයි ආර්ට් සබ්ජෙක්ට් කරද්දී Taman තෝරගන්න සබ්ජෙක්ට් ගැන අනිවාර්යෙන් හොඳට සැලකිලිමත් වෙන්න.
මොකද ජොබ් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරි දැන් ඔයගොල්ලෝ අවුරුදු 4ක් තිස්සේ කැම්පස් එකක ඩිග්‍රී එකකුත් කරලා අන්තිමට ඩිග්‍රී එක ගත්තට පස්සේ ගෙදරට වෙලා නිකන් හිටිය කියලා හරියන්නේ නැහැ නේ. ඔයගොල්ලන්ට ඒ උපාධිය තුලින් ජොබ් එකක් රැකියාවක් ගන්න හැකියාව තියෙන්න බෑ. ඉතින් සමහර වෙලාවට දැන් වර්තමානයේ ප්‍රශ්න තියෙනවා ඩිග්‍රිය ගත්තට ජොබ් එකක් ගන්න විදිහක් නැහැ. කොහොම ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා දැන් තමන් කරන ඩිග්‍රිය බලපානවනේ තමන් A level වල කරන සබ්ජෙක්ට් අනුව. ඉතින් ඒ නිසා වෘත්තීමය ජීවිතයකට පහසුවෙන් පිවිසෙන්න පුළුවන්. ඕගොල්ලන්ට ඩිග්‍රී අරගෙන ජොබ් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙන සබ්ජෙක්ට් තෝරගන්න සැලකිලිමත් වෙන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම ආර්ට් කලා විෂයන් තෝරගනිද්දී මොකක් හරි වෘත්තීමය ෆීල්ඩ් එකකට අදාළව කරන්න පුළුවන් ඒ හොඳ සබ්ජෙක්ට් ටිකක් තෝරගන්න අනිවාර්යෙන් නැත්නම් අමාරුවේ වැටෙනවා. මොකද මේ දවස්වල ටීචින් එහෙමත් කැසට් කරලා තියෙනවා. එතකොට දැන් විද්‍යාපීඨ ගිහිල්ලා ගුරුවරයෙක් වෙනවට වඩා කැම්පස් එකේ ඩිග්‍රියක් කරලා ගුරුවරයෙක් වෙද්දී තත්ත්වය වෙනස්. ඒගොල්ලෝ ඩිග්‍රී අරගත්තට පස්සේ ආයෙ ගුරු විභාගයකුත් ලියලා ඒ විදිහට තමයි ගුරු ජීවිතයට ඇතුළත් වෙන්න ඕන. ඉතින් මේ අවුරුද්දේ ටීචින් කැසට් එකේදී ඉල්ලලා තියෙනවා ස්පෙෂල් ඩිග්‍රී පවා ඉල්ලලා තියෙනවා. ජෙනරල් ඩිග්‍රිය ගැසට් කරලා නැහැ. ජෙනරල් ඩිග්‍රී තියන අයට ගුරු විභාගෙ ලියන්නවත් ඉල්ලුම් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් එතකොට අනිවාර්යෙන් ඔය හැම දෙයක්ම හොයලා බලන්න වෙනවා ඔයගොල්ලන්ට සබ්ජෙක්ට් එක තෝරගනිද්දි. මේක විශේෂයෙන් බලපාන්නේ කලා විෂය ධාරාවන් කරන අයට. ඕක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හරියට ගුරුවරුන්ගෙන් අහලා බලලා කැම්පස් ඉන්න අයියලා අක්කලාගෙන් අහලා බලලා හොඳ සබ්ජෙක්ට් එකක් තෝරගත්තොත් වෘත්තීමය ජීවිතයට පහසුවෙන් පිවිසෙන්න පුළුවන්. හොඳ ඩිග්‍රියක් ගන්න පුළුවන්. හොඳ සබ්ජෙක්ට් ටිකක් සහ ඉසෙට් කෝ එක වැඩි සබ්ජෙක්ට් ටිකක් තෝරගන්න. ඊළඟට මම කතා කරන්නේ O level වලින් පස්සේ A level කරලා කැම්පස් යන්න බලාපොරොත්තුවක් නැතුව සාමාන්‍යයෙන් සමහර අය ඉන්නවනේ O level විතරක් ඇති. මං වෙන විදිහවලට තමන්ගේ අනාගතේ ප්ලෑන් කරනවා කියලා. ඒකට සමහර අය ඉන්නවා O level වලින් පස්සේ ෆවුන්ඩේෂන් කෝසස් කරලා සමහර කලාට ස්ලිට් එකේ වෙන්න පුළුවන්. නැත්නම් මොන හරි ප්‍රයිවට් කැම්පස් වල වෙන්න පුළුවන්. කෙලින්ම ඩිග්‍රී එකකට යන අය. ඒකට ඒගොල්ලෝ එහෙම දේවල් කරනවා නම් හොඳට හොයලා බලලා කරන්න. කොහොම හරි දැන් O level වලින් පස්සේ A level නොකර ෆවුන්ඩේෂන් කෝසස් හරි මොන හරි කරලා ඩිග්‍රී පැත්තට යන අය ඒගොල්ලෝගේ ප්ලෑන් එකක් හරි මොනවා හරි ඒ දේවල් ඒගොල්ලෝ දැනුවත්වනේ කරන්නේ. ඒකට එයාලා ඒ තීරණේ ගන්නවා නම් ඒ ගැන හොයලා බලලා කරන්න. හැබැයි මම මෙතන විශේෂයෙන් කතා කරන්නේ O level වලින් පස්සේ හැලෙන්න බලාගෙන ඉන්න සෙට් එකක්. දැන් ළමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලෝ මොනවා හරි බිස්නස් එකක් කරනවා හරි වෘත්තීමය දෙයක් කරනවා හරි කියන එක ගැටලුවක් නෑ. හැබැයි මම නම් කියන්නේ සාමාන්‍යයෙන් අපි පොඩ්ඩක් এডুকেෂනල් පැත්තේ ස්ථාවර දෙයක් තියාගෙන ඒ අතරේ අපි බිස්නස් ෆීල්ඩ් එකකට යන එක සාමාන්‍යයෙන් හොඳයි කියලා. ඔයාට සාමාන්‍යයෙන් පුළුවන් හැකියාව තියෙන කෙනෙක් නම් දැන් මේක ගොඩක් කලාවට ප්‍රශ්නේ වෙන්නේ අර රිසල්ට් එක අඩු වෙලා ෆේල් වෙන ළමයිටනේ. දැන් සමහර වෙලාවට සමහර අය මේ වෙද්දිත් දන්නවා තමන් එක්සෑම් එකට මුහුණ දීපු ලියපු විදිහ අනුව තමන්ට මැත්ස් වල ගැටලුවක් තියෙනවද මැත්ස් ෆේල් වෙයිද ඒ වගේ අදහසක් තියෙනවානේ. හැබැයි අනිත් සබ්ජෙක්ට් පාස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ළමයි මේක මෙතනින් අතාරින්න නැතුව ඉස්සරහට තමන්ගේ A levelුත් කරලා এডুকেෂන් පැත්තත් හදාගෙනම වෙන මොනවා හරි දෙයක් වෘත්තීමය පැත්තකට යන එක හොඳයි කියලා තමයි මම කියන්නේ. මොකද ඉගෙනගත්ත දේවල් කවදාවත් නැති වෙන්නේ නැහැ. මොනාම හරි ක්‍රමයකින් තමන්ට අනාගතේ හදාගන්න පුළුවන් ක්‍රමයක් ලැබෙන නිසා. මම ඔයගොල්ලන්ට හොඳ උදාහරණයක් කියන්නම්. මම දන්න ළමයෙක් ඉන්නවා යාළුවෙක්. එයා පළවෙනි පාර එයාට මැත්ස් ෆේල්. අනිත් සබ්ජෙක්ට් ගැටලුවක් නෑ මැත්ස් ෆේල්. හරිද? හැබැයි එයා ඊට පස්සේ මැත්ස් දෙන්නම් කියලා A level කරා. කොහොම හරි එයා මැත්ස් දෙන්නම් කියලා A level කරාට පස්සේ මැත්ස් පාස් වුණා. O level ගණිතය පාස් වුණා. ඒ විතරක් නෙමෙයි එයා ඊට පස්සේ A level වල ආර්ට් සබ්ජෙක්ට් කරලා එයා සංගීත කරේ. එතකොට සංගීත නැටුම් ඒ කරන අයට මේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. යාළුවෙක් තියෙන ප්‍රධාන කැම්පස් එකේ ඒකනේ. ඉතින් එයා ඒ යුනිවර්සිටි එකට පවා ගියා. ඉතින් එතකොට බැරි වෙලාවත් එයා මැත්ස් ෆේල් වුණා කියලා අතහැරලා දාලා A level කරන්න නැතුව හිටියොත් එයාට ඒ කැම්පස් සීනේට යන්න ලැබෙන්නේ නැහැ නේ. බලන්න ඉතින් ඒ ළමයා පළවෙනි පාර මැත්ස් ෆේල් වුණාට ආයේ අර අතින් දෙන්නම් කියලා කරන්න පුළුවන් A level. A level කරන ගමන් ඊළඟ අවුරුද්දේ
O level ගණිතය ලියලා ඒක පාස් වෙලා ඊට පස්සේ A level කැම්පස් උත් ගියා ඒ සබ්ජෙක්ට් එක කරන අයගේ සංගීතය නැටුමේ කලා විෂය ධාරාවේ කරන අය යන්න ආස බලාපොරොත්තු වෙන්නේ හොඳම කැම්පස් එකකට කොළඹ විශ්වවිද්‍යාලේ. ඉතින් එතකොට බැරි වෙලාවත් ඒ ළමයා අතන O level maths fail වුණා කියලා අතහැරලා දැම්ම නම් එයාට කවදාවත් අර කැම්පස් එකට යන්න හම්බෙන්නේ නැහැ නේද? ඉතින් ඒ නිසා මම කියන්නේ ළමයි ඕගොල්ලෝ එකපාර අතහරින්න යන්න එපා මේක. හරි. ඕගොල්ලොන්ට දැන් ඔයාලා රිසල්ට් එක තාම ආවේ නැති වුණාට සමහර ළමයිට ඇත්තටම තේරුමක් තියෙනවා මොනවා වෙයිද කියලා. හරි. එතකොට ඕගොල්ලෝ මෙතනින් අතහැරලා දාලා හරි මම මොකක් හරි බිස්නස් එකක් කරනවා එහෙමයි කියලා දෙයකට යන්න කලින් පුළුවන් තරම් O level උත් පාස් වෙලා A level උත් කොට දාගෙන මේ දේවල් හරි විදිහට කරලා හොඳ අනාගතයක් ප්ලෑන් කරගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට මේ ගැන දැම්ම කතා කරලා තේරුමක් නැහැ තාම රිසල්ට් එක ඇවිල්ලා නැති නිසා. එතකොට ඔයගොල්ලන්ට පස්සේ ඒ ගැන ඕනනම් හොයලා බලන්න පුළුවන්. දැන් O level වලින් පස්සේ වෘත්තීමය ජීවිතයට පිවිසෙන්න ඉන්න අය ඉන්නවනම් ඒගොල්ලන්ට ඔය නයිටා ඒ වගේ රජයෙන්ම සපයලා තියෙනවා නයිටා වගේ විශේෂ පාඨමාලා කරන්න පුළුවන් NVQ level certificate දෙන ඒ වෘත්තීමය qualification හදාගන්න පුළුවන් ආයතන රජයේම තියෙනවා. එතකොට ඒ වගේ ඒවට ගිහිල්ලා මොනවා හරි තමන්ගේ වෘත්තීමය qualification එකක් හදාගෙන වෘත්තීමය ජීවිතයකට පිවිසෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ඒ දේවල් වලට දැම්ම යන්න උත්සාහ කරන්න එපා. ඕගොල්ලෝ O level වලින් නවතින්න අතාරින්න එපා. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම O level A level දෙකම කරගන්න. හරි. එතකොට තමයි ඕගොල්ලන්ට වටිනාකමක් එන්නේ. විශේෂයෙන් ඥාන ළමයි අනිවාර්යයෙන්ම ළමයි හොඳට ඉගෙන ගන්න. ඒක ආයේ ඕගොල්ලන්ට මාරම වටිනාකමක් වෙන ඕගොල්ලන්ගේ චරිතයට වගේම ඕගොල්ලන්ගේ ගොඩක් දේවල් ඒකින් ඕගොල්ලන්ට ඉගෙනීම තුළින් ලැබෙනවා. ගෑන් ළමයෙක්ට ඉගෙනීම කියන්නේ ඇත්තටම ලොකු වටිනාකමක්. ඕගොල්ලෝ ජොබ් එකක් කරත් නැතත් ඒක ගැන ඉතින් මම පස්සේ වැඩිපුර කතා කරන්නම්. දැන් නැත්තම් මේ වීඩියෝ එක දික් වෙනවනේ. අනිවාර්යෙන් ගෑනු ළමයෙක් නම් O level A level දෙකම කරන්න කැම්පස් යන්න පුළුවන් නම් ඒත් යන්න. ගොඩාක් වටිනවා සහ වැදගත් දෙයක් ඒක ඕගොල්ලෝගේ අනාගතේට. ඉතින් පිරිමි ළමයෙක් වුණත් ඕගොල්ලෝ වෘත්තීමය ජීවිතේ ඉස්සරහට ගියත් දැන් හිතන්නකෝ ඔයාලා නයිට හරි මොනවා හරි NVQ level course එකක් කරලා හරි ඕගොල්ලෝ වෘත්තීමය ජීවිතයකට ගියා කියලා. හැබැයි ඔයාට පස්සේ කාලෙක බාහිර උපාධි කරලා හරි ඩිප්ලෝමා කරලා හරි තමන්ගේ ඒ ජොබ් එකේ උසස් මට්ටම් වලට යද්දී සහ සැලරි වැඩි කරගනිද්දී අර A level result ඊළඟට බාහිර උපාධියක් හරි මොනවා හරි දේවල් වැදගත් වෙනවනේ. ඉතින් ඕගොල්ලන්ට මොනවා හරි පස්සේ කාලෙක බාහිරින් උපාධියක් කරන්න අවශ්‍ය වුණත් මොනවා හරි ඩිග්‍රියක් ඩිප්ලෝමා එකක් බාහිරින් කරන්න ඕන වුණත් ඔයාලට A level result ඉල්ලනවා. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට මේක දැනෙන්නේ පසු කාලීනව. තමන්ගේ වෘත්තීමය ජීවිතයේ ඉස්සරහ උසස් මට්ටම් වලට යද්දී සැලරි වැඩි කරගනිද්දී බාහිරින් හෝ උපාධි කරන්න අවශ්‍ය වෙද්දී තමන්ට O level A level කියන ඒ result වැදගත් වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මෙතනින් අතාරින්න එපා. O level A level කියන දෙකම කරන්න අනිවාර්යයෙන්ම කොට දාගන්න. මෙතනින් අතාරින්න එපා. මොකද සමහර ළමයි මෙතනින්ම හැලෙන්න බලාගෙන ඉන්නවනේ. ඒකයි මම අන්තිමට මේකත් කියන්නේ. කීයටවත් O level වලින් නවතින්න එපා. O level A level දෙකම අනිවාර්යයෙන්ම කරගන්න. ඔයා ඉස්සරහට බිස්නස් කරලා වෘත්තීමය ජීවිතේ ඉස්සරහට යන්න වැදගත් උනත් ඕගොල්ලෝ මේ O level A level කාලේ ඉගෙන ගන්න එක්ස්පීරියන්ස් පවා ඕගොල්ලොන්ගේ කැපැසිටි එක හදාගන්නත් වැදගත් වෙනවා. ළමයි අන්තිම වශයෙන් මට ඕගොල්ලොන්ට කියන්න තියෙන්නේ O level වලින් නවතින්න එපා. අනිවාර්යෙන් කොහොම හරි ගොඩ දාගන්න ආයෙ පාරක් දැන් මැත්ස් නේ ගොඩක් අයට ප්‍රශ්න වෙන්නේ. දෙන්නම් කියලා හරි මැත්ස් දෙන්නම් කියලා හරි A level කරන්න යන්න. හරි. ඒ හින්දා අතාරින්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ.